කොලෙස්ටරෝල් කියන එක ශරීරයට අවශ්‍යයි. මනුෂ්‍යයාගේ හැම ජීව සෛලයක සෛල බිත්තිය හදන්න මූලික වශයෙන් කොලෙස්ටරෝල් ඕන. ආහාර ජීර්ණයේදී ඒ පිත්ත නිෂ්පාදනයටත් කොලෙස්ටරෝල් ඕන. සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයටත් මේක අවශ්‍ය වෙනවා. විටමින් D හදන්නත් කොලෙස්ටරෝල් උදව් වෙනවා. මේක අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙන එක තමයි වරද. නරක කොලෙස්ටරෝල් හදනවා කියලා ඔබතුමා පැහැදිලි කරේ මොනවද ડોක්ටර්? ඒ කියන්නේ මොකක්ද එතනින් වෙන්නේ? ඒවා ශරීරයේ සෛලවලට හානි කරනවා. රුධිර නලවල දි รา පත් වීමටත් ඒක බලපානවා. ප්‍රධාන වශයෙන් වෙන්නේ මෙතන මේ තැම්පත් වීම නිසා රුධිර නාල අවහිර වෙනවා. අන්න හරි. හෘදයට රුධිර හැපෙන රුධිර නාල තුනක් ප්‍රධානයි. ඒ රුධිර නාල තුනේ බැඳීම. අවහිර වීම. එතකොට එතනින් එහාට රුධිරය අඩු වෙනවා. රුධිරය අඩු වෙනවයි කියන්නේ ලේ එකනේ ඔක්සිජන් ගෙනියන්නේ ඔක්සිජන් අඩු වෙනවා. ඔක්සිජන් අඩු වෙනවයි කියන්නේ සෛලවල ක්‍රියාකාරීත්වය දවසින් දවස අඩපණ වෙනවා. එතකොට හෘදයේ එක කොටසක් සම්පූර්ණයෙන් මිය යන්නත් පුළුවන්. ඒක හැබැයි ප්‍රෙෂර් එකටත් හේතු කාරණා වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. ඉතින් මේකට හේතුව ඉවත් කරන්න ඕන. හේතුව අපි බොහෝ වෙලාවට දකින්නේ මේ වැරදි ආහාර රටාවකින් වන මේ කොලෙස්ටරෝල් වැඩි වීම. තුමාලා මිනිස්සුන්ට යෝජනා කරන්නේ ඉවත් වෙන්න කියලා මොන ආහාර රටාවලින්ද? හුඟක් දෙනා කියන්නේ මම තෙල් කන්නේ නැහැලු. එහෙනම් කොලෙස්ටරෝල් ඉන්නේ කොහොමද? ඊළඟ හේතුව තෙල් නෙවෙයිනේ. ප්‍රධාන වශයෙන් කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ අපි ගන්න ආහාරවල කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨ ප්‍රමාණය වැඩි වීම. ආහාර ජීර්ණයේදී ඉස්සෙල්ලා වෙන්නේ මේ ගන්න පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් වෙනවා. ග්ලූකෝස් ග්ලයිකජන් වෙලා ලිවර් එකේ තැම්පත් වෙනවා. තැම්පත් වෙන එක වැඩි වුණාම ඒක ෆැටි ලිවර්. ලිවර් එක තමයි මේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරන ප්‍රධාන ඉන්ද්‍රිය. එතනින් ලේ ධාතුවට යන්නේ කොලෙස්ටරෝල්. විශේෂයෙන්ම ට්‍රයිග්ලිසරයිඩ් වැඩි වෙනවා. ඉතින් හේතුව මේක කෑමනේ. මේ පිෂ්ඨාහාර අඩු කරන්න ඕන. රැට ගන්නම හොඳම නැහැ. කොලෙස්ටරෝල් අනවශ්‍ය විදිහට වැඩිවීම ප්‍රධාන වශයෙන් වෙන්නේ වැරදි ආහාර පරිභෝජනය තුලමද ડોක්ටර්? කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතුව වැරදි ආහාර රටාව, ව්‍යායාමයේ නැතිකම, කෙනෙකුට තියෙන ස්ට්‍රෙස් එක, ආහාර ජීර්ණයේ වෙනස්කම්, මේ හේතු කාරණා නිසා ඇතිවන කොලෙස්ටරෝල් වලට දෙන බෙහෙත නිසා 75%ක්ම අද ඇටැක් කියලා බැලුවොතින් එහෙම නැත්නම් මාකාඩල් ඉන්ෆාක්ෂන් හදේ ලේ ගැලීම් වෙන්නේ යම් කිසි ඖෂධයක් නිසා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේම තියෙනවා. ඔබ දන්නවාද කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් ලොකු දරුණු තත්ත්වයක් මේ සමාජයේ තියෙනවා. දිනෙන් දින කොලෙස්ටරෝල් වැඩි වෙන මිනිස්සු රෝහල්ගත වෙනවා. ඒගොල්ලන්ගේ හෘදයාබාධ දිනෙන් දින වැඩි වෙනවා. දැන් මේ ප්‍රශ්නේ කොතරම් උද්ගත වෙලාද කියන්නේ සමහරක් වෙලාවට සෞඛ්‍ය අංශකව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයට ලක් කරලා දෙනවා, අවධානය යොමු කරලා තියෙනවා. මොකද්ද මේකට කරන්න කියලා. දැන් ඇත්තටම කොලෙස්ටරෝල් ඕනේද? කොලෙස්ටරෝල් වැඩිපුර තිබීම සහ අඩු වීම සහ ඇඟේ කොලෙස්ටරෝල් තිබීම අපි නොදන්න කරුණු කාරණා ටිකක් දේශීය වෛද්‍ය ක්‍රමය හරහා කතා කරමු. අපි අද සම්බන්ධ කරගත්තා අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ විද්වතා වීරත්න බල වෛද්‍යතුමා. ડોක්ටර් දැන් කොලෙස්ටරෝල් අවශ්‍යද ශරීරයට? කොලෙස්ටරෝල් කියන එක දැන් මේ ශරීරයට අවශ්‍යයි. මේක අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙන එක තමයි වරද. කොයි දෙයකටත් උනට වැඩි බෑනේ. එතකොට කොලෙස්ටරෝල් වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්. එතකොට අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන්, වැඩි ඝනත්ව ලිපෝප්‍රෝටීන්. මේකේ වැඩි ඝනත්ව එක තමයි හයි ඩෙන්සිටි ලිපෝප්‍රෝටීන් කියන එක මනුෂ්‍යයාට හොඳ ඒවා. මොකටද මේක අපට කොලෙස්ටරෝල් ඕන වෙන්නේ මනුෂ්‍යයාගේ හැම ජීව සෛලයක සෛල බිත්තිය හදන්න මූලික වශයෙන් කොලෙස්ටරෝල් ඕන. ඒක එකක්. ඊළඟට ආහාර ජීර්ණයේදී අපේ පිත කියලානේ සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ. ඒක පිත්තාශයෙන් ඒ පිත නිෂ්පාදනයටත් කොලෙස්ටරෝල් ඕන. හරිද? ඊළඟට සමහර හෝමෝන වර්ග තියෙනෝනේ, ස්ටිරොයිඩ් වර්ග.
ඒවයි නිෂ්පාදනයටත් මේක අවශ්‍ය වෙනවා. පොදුවේ ආහාර ජීර්ණයට අත්‍යවශ්‍යයි මේ කියන කොලෙස්ටරෝල් කියන අපි දක්වන සංඝටකය. දැන් එතකොට ડોක්ටර් දැන් සමාජගත වෙලා තියෙන කොලෙස්ටරෝල් අනවශ්‍යයි කොලෙස්ටරෝල් ඇඟේ තිබීම රෝග ආබාධ ඇති වෙන්න හේතුවක් වෙනවා හෘද ආබාධ ඇති වෙනවා. එතකොට ඔබතුමා කියන්නේ මනුස්ස ශරීරයේ කොලෙස්ටරෝල් තිබිය යුතුමයි. ඔව් තිබිය යුතුමයි. මේ ක්‍රියාවලියන් කරගන්න ඕන. දැන් කොටින්ම විටමින් D හදන්නත් මේ කොලෙස්ටරෝල් උදව් වෙනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය විටමිනයක්නේ. එතකොට නිරෝගී කෙනෙකුට නිරෝගීව ඉන්න ප්‍රමාණයට වඩා කොලෙස්ටරෝල් ඇඟට හැදෙන ඒවා තියෙනවා. කොලෙස්ටරෝල් වැඩි වුණාම මොනවද වෙන්නේ? කොලෙස්ටරෝල් වල හානි ප්‍රධාන වශයෙන් හානි වල වෙන්නේ හෘදයට වන හානි. මොකද්ද හෘදයට වෙන්නේ? හાર્ට් එකේ රුධිර නලවල අර කොලෙස්ටරෝල් වල ඒ කියන්නේ අහිතකර කොලෙස්ටරෝල් LDL ගණය විශේෂයෙන් මේ කොලෙස්ටරෝල් රුධිර නලවල තැන්පත් වෙනවා. එතකොට මේ තැන්පත් වීම නිසා රුධිර නලවල එයාලා කියන්නේ නහර හීන් වෙලයි කියලා. ඉතින් හීන් වෙන්නේ මොකද්ද? තැන්පත් වුණාම අන්න ඒ තැන්පත් වීම නිසා එතනින් එහාට තැන්පත් වෙන තැනේ ඉඳලා එතනින් එහාට රුධිරය අඩු වෙනවා. රුධිරය අඩු වෙනවා. රුධිරය අඩුවීම ඒක ස්කීමික් හાર્ට් කියලා එක පැත්තකට විග්‍රහ කරනවා. හෘදයට අවශ්‍ය රුධිරය මදි වීම. එතකොට හේතුව එතන කොලෙස්ටරෝල් තැන්පත් වීම. එතකොට මේකෙදී ඒ එකක් මොකද්ද ඊළඟට වෙන්නේ? රුධිරය සැපයුම එක කොටසකට අඩු වුණොත් ඒ කොටසේ සෛල දි รา පත් වීමක් සෛල පෝෂණය අඩු වෙලා විශේෂයෙන් රුධිරය මදිකම නිසා පෝෂණය අඩු වෙලා ඒ සෛල දි รา පත් වීම ඒක රෝග අවස්ථාවකට යනවා. මුලදී අපිට වේදනාවක් දැනේ. එතකොට අපි දැනගන්න ඕන අපිට ලේ මදි කියන කතාව. එතකොට ඒවා නිර්ණය කරගන්න ලෝකයේ පරිශ්‍රම මේ ක්‍රමවේදයන් තියෙනවා. ඊළඟට අන්න ඒ ප්‍රදේශයේ අකර්මණ්‍ය වෙනවා. අකර්මණ්‍ය වුණාම ඒක කියන්නේ ෆේලියර් එකක්. ඔව්. එතකොට හાર્ට් ෆේලියර් එකක්. මේවටත් හේතු වෙනවා මේ කොලෙස්ටරෝල් වල අධික ලෙස ඒ නරක කොලෙස්ටරෝල් ශරීරයේ නිෂ්පාදනය වුණොත් එහෙම නැත්නම් ඒ විදිහේ ආහාර අරගත්තොත් ඒකෙන් වන හානියයි ඔය හෘදයට වන හානිය හાર્ට් එකට. එතකොට ස්කීමික් හાર્ට් ඩිසීස් ඒක දීර්ඝ වෙලා ඇන්ජයිනා තත්ත්වය කියන්නේ කැක්කුම වේදනාව. එතකොට ටික කලක් යනකොට ඒ ප්‍රදේශයේ අකර්මණ්‍ය වීමක් ෆේලියර් එකක් වෙනවා. මේට අමතරව තවත් කීප දෙයක් මේක විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මූලික වෙන්නේ මේක මේ නරක කොලෙස්ටරෝල් නිසා. දැන් ඔබතුමා කිව්වා නරක කොලෙස්ටරෝල් තත්ත්වයක් කියලා. දැන් අපේ මිනිස්සු දන්නේ ඇත්තටම රටේ ජනතාව දන්නේ කොලෙස්ටරෝල් වැඩි වීම. දැන් මොකද මට කොලෙස්ටරෝල්. ඔන්න කොලෙස්ටරෝල් බෙහෙත් බොනවා. මට කොලෙස්ටරෝල්. ඕකනේ දන්නේ. ඔතනින් එහාට කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද? නරක කොලෙස්ටරෝල් කියලා දෙයක් තියනවාද? මේක ඇඟට අවශ්‍යයිද? මේකෙන් යම් දෙයක් ඇඟේ මේ අපේ දෛනික ක්‍රියාකාරීත්වයට මේක අවශ්‍ය මොකක්ද දන්නේ නැහැ. නරක කොලෙස්ටරෝල් හදනවා කියලා ඔබතුමා පැහැදිලි කරේ මොනවද ડોක්ටර්? ඒ කියන්නේ මොකක්ද එතනින් වෙන්නේ? නෑ එතනින් වෙන්නේ ඇත්තටම මේ ඒවා ශරීරයේ සෛලවලට හානි කරනවා. දැන් ඒවයි තැන්පත් වීම තමයි අන්තිමේ අර රුධිර නලවල මේ දි รา පත් වීමටත් ඒක බලපානවා. ඒකම ප්‍රධාන වශයෙන් වෙන්නේ මෙතන මේ තැන්පත් වීම නිසා රුධිර නාල අවහිර වෙනවා. අන්න හරි. දැන් ඒක හෘදයේ රුධිර නාල තුනක් ප්‍රධානයි. ඒක දැන් අපි එකෝ එකකින් ගන්න ඒක අරගෙන කියනවා ඒක ට්‍රිපල් වෙසල් ඩිසීස්. ට්‍රිපල් වෙසල් කියන්නේ හෘදයට රුධිර හපයන රුධිර නාල තුනක් ප්‍රධානයි. ඒ රුධිර නාල තුනේ බැඳීම අවහිර වීම. එතකොට එතනින් එහාට රුධිරය අඩු වෙනවා. රුධිරය අඩු වෙනවයි කියන්නේ ලේ එකනේ ඔක්සිජන් ගෙනියන්නේ ඔක්සිජන් අඩු වෙනවා. ඔක්සිජන් අඩු වෙනවයි කියන්නේ සෛලවල ක්‍රියාකාරීත්වය දවසින් දවස අඩපණ වෙනවා. එතකොට හෘදයේ එක කොටසක් සම්පූර්ණයෙන් මිය යන්නත් පුළුවන්. ඒ ප්‍රදේශේ. ඒ විදිහට කොටසින් කොටස දැන් ට්‍රිපල් වෙසල් කියන්නේ රුධිර නල තුනේම බැඳුනොත් එතනින් ඒ හැම ප්‍රදේශයකටම රුධිර සැපයීම අඩු වෙනවා. එතකොට මනුෂ්‍යයට වන හානිය. අපි දැන් මේක හෘදයටම දැන් හෘද සංකූලතාව ගැන කතා කරන්න ඕන. ඒක හැබැයි ප්‍රෙෂර් එකටත් හේතු කාරණා වෙනවා. රුධිර නලවල බැඳීම නිසා එතනින් එහාට ලේ අඩු වෙනවා. එතනින් මෙහාට ලේ එක්රාශි වීමක් වෙනවා.
ඒක රාශී වීමක් වෙනකොට කෙනෙකුගේ ප්‍රෙෂර් එන්නත් පුළුවන්. ඔව්. ඒකත් මේ නිසා වන අසුරු අසුරු ඵලයක්. එතකොට අපි මේකෙදි කළ යුතුම වන්නේ අපි අපේ වෛද්‍ය විද්‍යාව අනුව අපි හේතුව ඉවත් කරන්න එපා. අපි යන්නේ ඇත්තටම බුදුදහමත් එක්කනේ මේ හේතුඵලවාදනේ. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. ඉතින් මේකට හේතුව ඉවත් කරන්න ඕන. හේතුව අපි බොහෝ වෙලාවට දකින්නේ මේ වැරදි ආහාර රටාවකින් වන මේ කොලෙස්ටරෝල් වැඩිවීම. ඒ කියන්නේ දැන් කොලෙස්ටරෝල් අනවශ්‍ය විදිහට වැඩිවීම ප්‍රධාන වශයෙන් වෙන්නේ වැරදි ආහාර පරිභෝජනය තුලමද ડોක්ටර්? දැන් ඔබතුමාලා දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව හොයාගෙන තියෙන හරි ගවේෂණයක් ඇතිනේ. ඒකේ තියෙන්නේ ආහාර විතරද ඒකට අයිති වෙන්නේ? කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතුව වැරදි ආහාර රටාව, ව්‍යායාමයේ නැතිකම, මේ කෙනෙකුට තියෙන ස්ට්‍රෙස් එක, ආහාර ජීර්ණයේ වෙනස්කම්, මේ හේතු කාරණා නිසා ඇතිවන කොලෙස්ටරෝල් වලට දෙන බෙහෙත නිසා 75%ක්ම අද ඇටැක් කියලා බැලුවොත් එහෙම නැත්නම් ඒක හරි වචනේ මාකාඩල් ඉන්ෆාක්ෂන්, හදේ ලේ ගැලීම් වෙන්නේ යම් කිසි ඖෂධයක් නිසා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේම තියෙනවා. දැන් ડોක්ටර් ආහාර ගැන කතා කරොත් ඔබතුමාලා මිනිස්සුන්ට යෝජනා කරන්නේ ඉවත් වෙන්න කියලා මොන ආහාර රටා වලින්ද? ඇත්තටම මේක හුඟක් දෙනා කියන්නේ මම තෙල් කන්නේ නැහැලු. ඔව්. ඉතින් මම තෙල් කන්නේ නැහැ. එහෙනම් කොලෙස්ටරෝල් ඉන්නේ කොහමද? ඊළඟ හේතුව තෙල් නෙවෙයිනේ. ප්‍රධාන වශයෙන් කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ අපි ගන්න ආහාරවල කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨ ප්‍රමාණය වැඩිවීම. අද කාලේ 75%-80%ක්ම විශේෂයෙන් තරුණ අය කන්නේ කීරි සම්බා. සම්බහාල ඉතා ඉක්මනින් ලේ ධාතුවට අපේ ආහාර ජීර්ණයේදී අපි කාබෝහයිඩ්‍රේට් ගත්තාම, පිෂ්ඨ ධාතුව ගත්තාම ආහාර ජීර්ණයේදී ඉස්සෙල්ලා වෙන්නේ මේ ගන්න පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් වෙනවා. ග්ලූකෝස් ග්ලයිකජන් වෙලා liver එකේ තැම්පත් වෙනවා. අන්න තැම්පත් වෙන එක වැඩි වුණාම ඒක ෆැටි liver. එතකොට ඒ තැම්පත් වෙන ඒවා එතනින් liver එක තමයි ප්‍රධාන වශයෙන් මේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරන ප්‍රධාන ඉන්ද්‍රිය. එතනින් ලේ ධාතුවට යන්නේ කොලෙස්ටරෝල්. විශේෂයෙන්ම ට්‍රයිග්ලිසරයිඩ් වැඩි වෙනවා. ඉතින් හේතුව මේක කෑමනේ. මේක කෑම. අධික ලෙස කාබෝහයිඩ්‍රේට් පිටි පිෂ්ඨ ආහාර දැන් අපිට හාල් පිටි ඉන්දියාප්පවත් මම නම් කියන්නේ නැහැ. එතකොට දැන් පාම් පිටි එන ඒවා කිසිසේත් සුදුසු නැහැ. එතකොට මේ පිෂ්ඨ ආහාර අඩු කරන්න ඕන. රැට ගන්නම හොඳම නැහැ. ඒ කියන්නේ පිටි කන්නම එපා රැට. හොඳටම සම්පූර්ණයෙන්ම නරකයි. මොකද ඔයාලා උදේට අපි පිෂ්ඨය මොනවා හරි ගත්තයි කියමු, උදේට බත් ගන්න කියමුකෝ. උදේට ගන්න ආහාර හවස් වෙනකොට ඒක වැය කළා ඉවරයි. රැට අපි ඉන්දියාප්ප 5යි 10යි අපි මේ පිෂ්ඨ ආහාර අපි මේ පාම් පිටි 1යි 2යි ඕවා රැට ගන්නවා කියන්නේ උදේ වෙනකොට ඒක කොලෙස්ටරෝලුත් තියෙනවා, සීනිත් තියෙනවා. ඇයි ඒක ගත්තාම නිදා ගන්නව වැය වෙන්නේ නැහනේ. ඉතින් මේ ක්‍රියාවලිය තමයි මිනිස්යාගේ මේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න හේතු කාරණා වෙන්නේ. විශේෂයෙන්ම තෙල් කාලා නැහැ. හැබැයි පිරිසිදු පොල් තෙල් හානි කරන්නේ නැහැ. පොල් තෙල් කන්න ඕනේ නේද? පොල් තෙල් කන්න ඕනේ. පිරිසිදු පොල් තෙල් ගුණයි. හරි. දැන් පැහැදිලි කොලෙස්ටරෝල් වැඩි වුණොත් වෙන්නේ මොකද්ද කියලාත් ඔබට පැහැදිලි. කොලෙස්ටරෝල් ඇති වෙන විදිහත් පැහැදිලි. දැන් පිෂ්ඨය භාවිතා කිරීම කොලෙස්ටරෝල් වල විතරක් නෙවෙයි අවසානයේ ෂුගර් තත්ත්වයකට පත් වෙලා ඔබව එතනත් රෝගාබාධයකට පත් කරන්න හේතුවක් වෙනවා. ડોක්ටර් එතකොට කොලෙස්ටරෝල් වැඩිවීම ප්‍රධාන වශයෙන් 80%ක්ම heart attack එකක් එන්න ඒක ඍජුවම බලපානවා. heart attack එකක් වෙන්න හේතු කාරණා වෙන එක හේතුවක් තමයි වැඩිවීම. නමුත් මම අද කාලේ වැඩියම දකින්නේ මේ කොලෙස්ටරෝල් වලට දෙන ඖෂධ නිසා වන හානිය. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයම කියනවා මෙන්න මේ ඖෂධය දුන්නාම මෙන්න මෙහෙම වෙනවයි කියලා. දැන් ડોක්ටර් එතකොට කොලෙස්ටරෝල් පාලනය කරගන්න දැන් අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් අනවශ්‍ය විදිහට වැඩි කරගන්න නැතුව ඒවා පාලනය කරගන්න දේශීය වෛද්‍යවරු හැටියට ඔබතුමාලා ඖෂධ හෝ ආහාර හෝ රෝගීන්ට නැත්නම් සාමාන්‍ය නිරෝගී මිනිසුන්ට යෝජනා කරන වත්පිළිවෙතක් තියෙනවා. ඔව්. දැන් ප්‍රධාන වශයෙන් මේකෙදී
දැන් මම කිව්වනේ පිෂ්ඨාහාර ගන්නම එපයි රැට කියලා. බත් පාන් සම්බහල් මේවා ගන්නම එපා රැට. දවල් කාලේ වුණත් යම්කිසි ප්‍රමාණයක ගන්න මේ මම දැන් මගේ පෞද්ගලික යෝජනාව මම කිසිම කෙනෙකුට දැන් දවල්ටවත් රැටවත් ගන්න කියන්නේ නැහැ. බත් කනවා නම් රතුහාල් බත් උදේට විතරයි. දවල්ට දැන් මම බොහෝ දෙනාට කියන්නේ බාර්ලි පිටි කරලා පොල් දාලා රොටි හදලා කන්න. බාර්ලි කියන්නේ ඒක තන්තුමය ආහාරයක්. නිතරම තන්තුමය ආහාරය කොලෙස්ටරෝල් වැඩි වෙන එක වළක්වනවා. ඒක මේ දැන් ඩයබටිස් කොලෙස්ටරෝල් දෙකේදීම දෙන්න කියන්නේ ටිකක් කාලා හුඟක් වෙලා ඉන්න පුළුවන් විදිහ ආහාර. ඔයාලා වෙන ආහාරයක් අරගෙන පැයක් ඉන්නවනම් මේ බාර්ලි පිටි කරලා පොල් දාලා රොටි හදලා ගන්නවනම් රොටිත් පුළුවන්, පිට්ටුත් පුළුවන්, පෑන්කේක් පුළුවන්. එක එක විදියට එහෙම හදලා ගන්න පුළුවන් මේ බාර්ලි පිටි. ඒකෙන් අර විදියට ආහාරයක් ගත්තාම වෙන ආහාරයක් අරන් පැයක් ඉන්නවනම් බාර්ලි මේ විදියට ආහාරයට ගත්තොත් පැය 4ක් ඉන්න පුළුවන්. ඒක long life. දීර්ඝායුෂ ගන්න පුළුවන් දෙයක් මේ බාර්ලි. මම මේක දැන් ලිඩ්ඩුන්ට පුරුදු කරගෙන යනවා. දවල්ටත් දෙනවා. රැට ඉතින් බාර්ලි ගත්තාම ටිකක් සීතලයි සෙමෙන්න පුළුවන්. ඒක නිසා මම රැට ගන්න කියන්නේ බාර්ලි බැදලා කුඩු කරලා කෝපි වගේ. ඒක ගන්න කියනවා රැට එළවලු ටික ගන්න කියනවා. මගේ දැන් ඔය ආහාර රටාව මේකයි සීනි කොලෙස්ටරෝල් දෙදෙනාටම ඔය ආහාර රටාව තමයි යන්නේ. ගැලපෙනවා. උදේට විතරයි මම බත් කන්න කියන්නේ. මේවයින් බේරෙන්න අපේ ආහාර රටාවේ මේ ශාකමය පැත්තෙන් ගන්න පුළුවන් දේවල් තමයි වැඩිය කියන්නේ. මොකද ඒවා අසම්තෘප්ත මේද ගණයට අයිති වෙන ගස් කොළන් වලින් ලැබෙන දේවල්. හොඳම නිදසුන දැන් අපි ගන්න කියනවා මේ මුරුංගා ගහේ කොළ අරගෙන ඒකට පොල් දාලා මලවල කන්න කියනවා. ඒකෙන් කොලෙස්ටරෝල් අඩු වෙනවා. මුරුංගා ගහේ කොළ. ඒක කතුරු මුරුංගා නෙවෙයිනේ? නෑ අනිත් මුරුංගා. කරල් මුරුංගා ගහේ කොළ. ඊළඟට අපි ගන්න කියනවා මේ පැෂන් ෆෘට් දලු. පැෂන් ෆෘට් දලු අරගෙන ඒකෙන් සම්බෝල හදලා කන්න කියනවා. ඊළඟට කරපුංචක් හැඳ බොන්න කියනවා. කරපුංච හොඳ දෙයක්. මේ එදිනෙදා මේ ගස් කොළන් වලින් මේවා අසන්තෘප්ත මේද ගණයට ගස් වලින් ලැබෙන ශාකමය දේවල්. මේ ආහාර කිසිම විදියකින් හානියක් වෙන්නේ නැහැ. ගුණේ විතරයි අපි බලන්නේ. ගුණය ඇත්තටම 100% ඒවා ගුණදායකයි. එතකොට මේ මුරුංගා ගහේ කොළ ඊළඟට පැෂන් ෆෘට් දලු මේකෙදි තව පාවිච්චි කරන්න පුළුවන් පොදුවේ මේ සෝයා ආහාරය ඉතාම හොඳයි මේ කොලෙස්ටරෝල් අඩු කරගන්න. ඒක හොඳ ප්‍රෝටීන් එකක් හම්බ වෙනවා. සෝයා විවිධ විදියට හදලා ගන්න. එතකොට අපි ගොරක ගන්නවා, සුදු ලූණු ගන්නවා, උළුහාල් ගන්නවා. මේවා එක්කව කරාම මේ කොලෙස්ටරෝල් වල විශේෂයෙන් මේ නරක කොලෙස්ටරෝල් අඩු කරනවා. ශරීරයට අත්‍යවශ්‍ය හොඳ සෛල නිර්මාණයට අවශ්‍ය කොලෙස්ටරෝල් ටික හරියට ලබලා දෙනවා. දැන් ડોක්ටර් මේ ආහාර පරිභෝජනය කරලා අවසානයේ heart attack එකක් එන තැනටමපත් වුණොත් කෙනෙකුට මගේ ප්‍රශ්නය තමයි දේශීය වෙදකමේ මේකෙන් අර රෝගියාට ගැලවෙන්න ඔබතුමාලා ගාව මේ අපේ වෙදකම තුල නිට්ටාවට සොයන ප්‍රතිකාර තියෙනවා. අනිවාර්යයෙන් මේක ඉතින් හේතුව අපි ඉවත් කරනවානේ. හේතුව ඉවත් කරනවා මෙන්න මේ ආහාර රටාවට යන්න කියනවා. එතකොට කොලෙස්ටරෝල් නැවත නැවත ඇඟේ හැදීමේ ප්‍රවණතාවය අපි liver එක පවා ආත්මාව පවා නිරෝගී කරන අපේ ඖෂධ තියෙනවා. දැන් කඳ වර්ග තියෙනවා. ඒවා පාවිච්චි කරලා liver එක නිරෝගී කරාම ආහාර ජීර්ණය හරියනවා. ජීර්ණයට සම්බන්ධ ප්‍රධාන ඉන්ද්‍රිය liver එක ආත්මාව. එතකොට එයා නිරෝගී වෙනවා. දැන් ඇඹරෙල්ලා දලු ටිකත් කොච්චර ගුණයිද? ඇඹරෙල්ලා දලු ටිකත් පාවිච්චි කරන්න පුළුවන් මේ කොලෙස්ටරෝල් තියෙන අයට. ඒකයි දැන් මාළු ටික හදනකොට අපිට හොඳට මතකයි අම්මලා මේ වැඩියෙන් මේ ගොරකා අමරලා දාලා මාළු ටික හදනවා. බලන්නකෝ කොයිතරම් කොලෙස්ටරෝල් මේ ෆැට් බර්නින් එකක් වෙනවද කියලා. ඇඹුල් ගතිය වැඩි දැන් ගොරකා ඇඹරල්ලා වෙරළු වගේ දේවල් ඇඹුල් ගතිය වැඩි ඒවා කොලෙස්ටරෝල් මර්ධනය කරන්න හේතු වෙනවද? ඔව් කොලෙස්ටරෝල් මර්ධනය කරන පැහැදිලිව මේ ගොරකා වල විශේෂ ගුණයක් ඒක.
මේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. ඉතින් ඒ වගේ මේ හරි සංකල්ප තිබුණානේ. දැන් ඉතින් මේවා සමාජයෙන් ඈත් වෙලානේ. හැබැයි දේශීය වෛද්‍යවරු තාම මේවා දෙනෝ එහෙම මිනිස්සු නිරෝගී කරගෙන ඉන්නවා. පැහැදිලි. දැන් ડોක්ටර් අවසන් ප්‍රශ්නේ heart attack එකක් ආවට පස්සේ ඔබතුමාලා ගාව ප්‍රතිකාරය තියනවාද? ඒක දැන් බටහිර වෛද්‍ය කර්මයේ මොකක් හරි ප්‍රතිකාරයක් තියෙනවනේ. දේශීය වෛද්‍යවරු ගාව බෙහෙතක් හරි තෙල් එකක් හරි පත්තුවක් හරි ඇඟට බොන මොකක් හරි තියනවාද මේ heart attack එකෙන් මිනිසුන් මිදෙන්න? ඒක සුව කරගන්න. කොලෙස්ටරෝල් පාලනය කරගන්න කොහේ ඊළඟටනේ. මම මේ heart attack වෙච්ච රෝගීන් 100ක් බැලුවොතින් ඒ 100න් 75ක්ම ඇටැක් එක වෙලා තියෙන්නේ අර මං කියන විදිහට හරි වචනේ මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් හෘදේ ලේ ගැලීම වෙලා තියෙන්නේ ඖෂධ හන්දා. ඒක මම කියන්නේ 100%ක් කරුණු කාරණා ඇතුව ලෝකයේ තියෙන පර්යේෂණත් එක්ක. නමුත් මෙතන වැදගත් වෙන්නේ ඒ ඖෂධ දෙන්න වෙන්නේ යමෙක් කොලෙස්ටරෝල් ටික හදාගත්තොත්නේ. අන්න හරි. ඉතින් මම බේත් දෙන්නේ හේතුවටනේ. මම බේත් දෙන්නේ හේතුවට. ඉතින් මගේ ගාව බේත් බිව්වාම කවදාකවත් ඇටැක් එකක් වෙන තත්ත්වයට යන්නේ නැහැ. ඒක අපේ බේත් ටික බිව්වාම මේ ෆැට් බර්නින් රුධිර ධාතුවේ තියෙන අධික කොලෙස්ටරෝල් අඩු කරන ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් ඒ කියන්නේ කොලෙස්ටරෝල් අඩු කරන ඖෂධ අනන්තයි අප්‍රමාණයි අපේ තියෙනවා. අපි ඒව යොදන ගමන් ලෙඩාට කියනවා මෙන්න මේ විදිහට ආහාර රටාව ගන්න. ඔයා මෙන්න මේ ඖෂධ ගන්න. ඒ අපේ ඖෂධ ගන්නකොට කවදාකවත් ඇටැක් එකක් වෙන්නේ නැහැ. ඒ අපි හේතුව ඉවත් කරන හන්දත් නිවැරදි ඖෂධ දෙන හන්දත්. අපි ඖෂධ පාවිච්චි කරන්නේ නැහැ මේ හදේ ඇටැක් එකක් වෙන ඖෂධ. ඒ කියන්නේ මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එකක් වෙන්නේ නැහැ. අපේ ප්‍රතිකාරය යනවා නම් අපිට මේව 100%ක් නිරෝගී කරගන්න පුළුවන් ඖෂධ තියෙනවා. අපි කියන්නේ සිංහල වෙදකම විශ්වාස කරන්න. අපි සිංහල වෙදකම වෙනුවෙන් පෙනී හිටිනවා. ඒකට හේතුව ඒක අපේ දෙයක් නිසා. ඔබ තීරණය කරන්න ඔබ කරන්නේ මොකද්ද කියන එක. අපේ වැඩසටහනේ කතා කරපු විශේෂම කොලෙස්ටරෝල් වගේ රෝග ඔබට තියෙනවා නම් දැන් ඔබ වෙනත් වෛද්‍ය කර්මයක ප්‍රතිකාර කරනවා නම් එහෙත් අහුරු බොනවා නම් උදේ හවස දවල් රැ කැමරට පසු කැමරට පෙර දැන් ඔබට තේරෙනවා නම් මේකෙන් රෝගය හොඳ වෙන්නේ නැහැ කියලා. පාලනය වෙන්නේ නැහැ කියලා තේරෙනවද ඔබ මොකද කරන්නේ? ඔබට කරන්න දෙයක් නැද්ද? තියෙනවා. ඔබට කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? ඔබේ ලෙඩේ සුවපත් කරගන්න එක කරන්න තියෙන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම අපේ වෛද්‍ය රත්නබාල මහත්මයාට කතා කරන්න. එතුමා කොට්ටාවේ ඉන්නේ ළඟායට එන්න හම්බෙන්න පුළුවන්. කතා කරලා ඔබගේ රෝගාබාධ හා සම්බන්ධයෙන් මෙතුමාගේ ප්‍රතිකාර ගන්න ඔබට යොමු වෙන්න පුළුවන් කියන කාරණාව මතක් කරනවා. මම හමු වෙන්න මගේ මෙන්න මේ අංකයට කතා කරන්න 0.7.1.54.40 හැමදාම උදේ පාන්දර උදේ 5:07 අතරතුරේ 5:07 අතරතුරේ ගත්තොත් මට කතා කරන්න පුළුවන්. අනිත් වෙලාවල් වලට මේ රෝහලේ අපේ වැඩ කරන උත්තර දෙනවා. හොඳයි ඩොක්ටර් බොහොම ස්තුතියි. දීර්ඝායු වේවා. දීර්ඝායු.